ඉන්ස්පෙක්ෂන් එකට අපේ බොක්ස් එකට ගියපුවාම එතකොට මැස්සොත් එක්කම කරලා පෙන්නන්න. වදයක් ගත්තාම මේ අපි ෆ්‍රේම්ස් දාලා තියෙන්නේ මේ විදියට අපිට පුළුවන් ගත්තා. තමන්ගේ මේ පේන විදිහට මේ උඩුපටිය මේ විදියට තියාගන්න. වදයක් ඇලවෙන්න බෑ. මෙහෙම පෙරලා ගත්තා මේ පැත්ත බැලුවා. ආයේ මේ විදිහටම ගියා හරව ගත්තා මේ පැත්ත බැලුවා. ඔහොම තමයි කරන්නේ. එහෙම නැත්තම් කවුරු හරි කියනවා මට මාර වේට් එකක් තියෙන අතමාර අයියයි. ආරයිට් ඕකේ. මේම ගන්න. අරගෙන බලන්න. හොඳට පුළුවන් නම් මේම බලන්න. මේන් අල්ල ගන්න. මේම බලන්න. ප්‍රශ්නයක් නැහැ. කිසිම වෙලාවක වදයක් මේ කියන ඇන්ගල්ස් වලට ඇලවෙන්න බෑ. අනිවාර්යෙන් වදිය කඩාගෙන වැටෙනවා. කඩාගෙන වැටිච්ච ගමන් මැස්සෝ ටික තැලෙනවා. තැලෙච්ච මැස්සෝ ඔක්කොම ඇවිල්ලා පහළ ඉඳන් උඩටම විදින්න ගන්නවා. කරදරයි. මේ ඉඳ පරිස්සමෙන්. දාමු මේ පුතා. මේක. රයිට්. අපි අවසාන වදෙත් දැන් ඔන්න දාගත්තා. ගැටලුවක් නැහැ. දාගෙන විනාඩියක් දෙන්න මට. ඉතුරු රාමු ටිකත් අපි දාගන්නවා. මොකද හදිස්සි හරි ට්‍රාන්ස්පෝර්ට් එකක් තිබ්බොත් රාමු අඩුවෙන් ගෙනිච්චොත් හරි කරදරයි. ඉතුරු ෆ්‍රේම්ස් ටිකත් අපි දාගන්නවා. මෙතනදී අපිට දැන් මේ බොක්ස් එකට ඇවිල්ලා නැහැ ඩිවිෂන් බෝඩ් එක. බෙදුම් ලෑල්ල කියලා එකක් තියෙනවා. දැන් මේක ඇඩිෂනල් ස්පේස් එකක් තියෙනවනේ මේ තැන්වල. මේ අතිරේක මේ ඉඩ අවකාශය කියන එක හරිම කරදරයක්. මොකද ඊළඟට අපිට බෑ මේ මෙයාලට උෂ්ණත්ව පාලනය කරගන්න අමාරුයි. උෂ්ණත්ව පාලනය අමාරු නිසා මේකක් තියමු නේද පුතා? මේකක් තියමු. තියලා දැන් අපිට ෆීඩ් එක උනත් තියන්න පුළුවන් නේ. දැන් පොඩි ඉඩක් තියෙනවනේ. මෙයාලට පොඩි සපෝට් එකක් ඕන. අනිවාර්යයෙන්ම මෙතන රෙජින් නැහැ. මේක ඉන්න කට්ටියක් දැන් පියාඹල මේක ඇතුළට යනවා. අපිට පේන්න තියෙනවා. වතුර බෝතලයක් තියෙනවා. දැන් කාකා වරි චුට්ටක්. වතුර බෝතලයක් චුට්ටක් පොඩ්ඩක් වතුර බෝතලයක්. අතේ පැණි තියෙද්දි මේ හටියක් කරදර රෙජිනව අල්ලන්න. හරි. රෙඩි. පැණි වල තියෙන හොඳ තමයි මේ ඔයාලගේ ඇඳුම් වල කොච්චර වටින ඇඳුමක හරි කමන්නේ පැණි ටිකක් ගෑවුනහම මේ ඒක නිකම්ම හේදිලා යනවා වතුර වලින්. කහටක් මුකුත් හිටිනවා කියලා මට සාමාන්‍ය වාර්තා වෙලා නැහැ. දැන් අපි ආපහු නැවතත් බලන්න යන්නේ අරයි. දැන් මේ ටයිම් එක ඇති. සාමාන්‍යයෙන් ක්වීන්ට නැවත ඇවිල්ලා සෙටල් වෙන්න. දැන් මේ පේනව නේද? ගියපු විසි කරපු අරන්දා බය වෙන්න එපා. විද්දද? තාම නෑ නේද? ඒ අතවනන්න එපා. ඒ කියන්නේ එයාලා මෝෂන් සෙන්සිටිව්. ඔයාගේ මෝෂන් එකට ඔයා මෙහෙම කරන මෝෂන් එකට විදිනවා. දැන් මම මෙච්චර ඉන්නවා මේ පාඩුවේ ඉන්නේ හින්දානේ. මේක නටන්න ගියොත් තමයි විදින්නේ. ඒ මෝෂන් එකත් එක්ක ඇවිල්ලා විදිනවා. රයිට්. ක්වීන් කේජ් එක. දැන් මේ වෙලාවට අපිට වතුර ස්ප්‍රේ එකක් වගේ තියෙනවනම් ඒත් ලේසි. දැන් මෙහෙමනේ. දැන් මේක කරන්න බෑ. දැන් අපිට කාලයත් එක්ක ප්‍රශ්නයක් තියෙනවනේ. මේක මං කිව්වනේ මං හරීම කම්මැලි කියලා. ඔය වගේ වෙලාවට මම කරන්නේ පොඩ අල්ලගමුද? පුතා මෙන්න ඉන්න මං ඇන්ගල් එක හදලා දෙන්නම් හොඳ. මෙන්න මේ ඇන්ගල් එකට පොඩ්ඩක් ඔහොම අල්ලගන්න. හිමීට මැස්ස අහුවෙන්නේ නැතිව. අවුල් නැහනේ. මැස්ස අහුන්නේ නැහනේ අතට. ඔහොම අල්ලගන්න. මම මොකද කරන්නේ? මේක හරි ගම්මැලි. රෙජින බලනවා. එයත් නැහැ. මෙයත් නැහැ. කවුරුත් නැහැ. මේ රෙදි කෑල්ලකුත් තියෙන එකේ මම මොකද කරන්නේ? රෙදි කෑල්ල ඉස්සරහින් දාගන්නවා. සාමාන්‍ය සුදු පාට රෙදි කෑල්ලක් මං කියන්නේ නිකන් චාරිත්‍රයට වගේ එහෙම නෙමෙයි. නිකන් හොඳයි. තියෙනවා නම් ලේසි පැහැදිලිවම සත්තු එහෙම වෙන ඒවා ඔක්කොම පේනවා අපිට පැහැදිලිවම. අපි මොකද කරන්නේ? වතුර ටිකක් ස්ප්‍රේ කරන ගමන් මෙන්න මෙතන මේ දැන් කළුවරක් පේනවනේ මේ සතාට. මේක බහින්න ඕනේ. ගලක්වත් තියෙනවද? මේක හරියට පොඩි ගල් කැල්ල බරක් මන්නේ තියෙන්නේ. තියලා මෙන්න මේ වගේ මොකක් හරි තියෙන එකකින් උඩ පොඩ්ඩක් වහලා හරියටම හරියන්නේ මේ මේක තමයි ලෑල්ලම තමයි ඕන නම්. එකමට තියන්න. ඇතුළ කළුවර කරනවා. දැන් එහෙනම් මැස්ස කැමති කොහොමද? කළුවර තැනට යන්න. හරි. පරිසරය නිර්මාණය කරා. ඔක්කොම හරි. දැන් ඔයාලට මේක පොඩක් මෙච්චර අපි අතක ගා ඉන්නේ නැහැ. වෙනදට කරලා දානවා. මේක පොඩක් කමර්ෂල් එකක් වගේ පොඩ ඇඩ්වර්ටයිස්මන්ට් එක වගේ ඉතින් අද. ඒ නිසා තමයි මේව කරන්නේ. නැත්තම් කෙලින්ම මේ හුලන් ලෑල්ල ඇරියා මේ කලේ ඇතුළට හැලුවා ගියා ඊළඟ වැඩේට. ඊළ තව 3000 කිමිට 5000ක් ගලව ගත්තා. මෙන්න මෙහෙම හලනවා. මේ හලන ගමන් එතකොට අපිට ක්වීන් ඉන්නවද නැද්ද ඒව බලා ගන්න පුළුවන්. දැන් මේ සත්තු ටික පේනව නේද? පොලිමේ ඇතුළට යනවා.
බය වෙන්න එපා නටන්න එපා මේක අර කලේ මේ පොඩ්ඩක් ඔය පැත්තකින් තියන්න අර මුල්ලෙන් අරහෙන් තියන්න පුතා මෙන්න ඉන්න queen oops පැන්න නේද යා එන්න ඕන අනිවාර්යෙන්ම එන්න ඕන කලේ ඈඩ් කරමු හොඳේ කකුල එහෙම කරන්න ඉස්සරහට පිරිමි සත්තුන්ව අල්ලන්න. එයාලට විදින්න බෑ. මුකුත් කරන්න බෑ. එතකොට ඔයාලට පුළුවන් නම් පිරිමි සත්තු හරහා ඔයාලට ෂේප් එකේ අල්ලන්න පුරුදු වෙන්න පුළුවන් queens ලව තටු වලින් අල්ලන්න පුළුවන් කකුල් වලින් අල්ලන්න විදි තියෙනවා. එහෙම නැත්නම් මේ thorax එකෙන් අල්ලන්න විදි තියෙනවා. විද්ද නෑ නේද කාටවත්? විද්ද නම් කියන්න මේ විදින්නේ නෑ සාමාන්‍ය මේ ස්ටේජ් එකේදී යාලට වැදගත් වෙන්නේ මේ හිමීට මේක සෙටප් වෙන්න විතරයි. නැත්නම් queen වත් අරගෙන එයාලා යන්න බලනවා මේ කොහරි අත්තක කොහරි වහන්න තමයි බලන්නේ. නමුත් දැන් මෙතන අපි කලුවර කරලා යාලගේ වද ටික දාලා මේ තියෙන තත්ත්වයේ උඩ 50%ක්ම මේක ඇතුළට එන්න ඕන. නාවොත් ඉන්න තැනකින් බලලා අපි අරගෙන දානවා. පොඩි වෙලාවක් ඔවම ඉමු. තාම queen මේකට ඇවිල්ලා නැහැ කියන එක තමයි සාමාන්‍ය අදහස. මොකද ආවනම් කලේ කලකට්ට කොහෙද දන්නේ නේද පුතා? ඒකට සත්තු එනවා වගේද? නෑ නේද? ආරයිට්. එහෙනම් රජින තාම කලයට ගිහිල්ලා නෑ. ඒ කියන්නේ වටපිටාවේ කොහරි ඉන්න ඕන. queen වල්ලාදී අනිවාර්යෙන්ම මතක තියාගන්න. එයා මාර ඩෙලිකට්. එයාගේ වදින් ඒ කියන්නේ බඩ නම් තැලෙන්න දෙන්න එපා කොහොමදවත්. එයා බිත්තර දාන එක නවත්තනවා. ඒකින්ද අල්ලන්නේ නැතුව queen catcher එකක් වගේ පොඩි ටූල් එකක් ගන්න එක තමයි හොඳම දේ. කට්ටිය එතෙන්ට යනවා වගේද? ආරයිට්. එහෙනම් ගෙනල්ලා අපි එමීට මේක එතනින් තියමු. අන්න ඒක තමයි වලං කට්ට ගහේ තිබ්බේ. තප්පරයක් දෙන්න. මේක මේ වගේ වෙලාවක දැන් වටපිට පොඩ්ඩක් බල බල ඉන්නවා. ආත්තෙත් වහනවා වගේ නම් එතන queen අනිවාර්යයෙන්ම ගිහිල්ලා. safety first මතක තියාගන්න. පොකට් එකේ තියෙන නෑනේ බෑග්ස් මුකුත් ගම නෑනේ. මෙන්න මෙහෙම ගොට්ටක් හදාගත්ත උඩින් තිබ්බ ගමන් සත්තු ටික එකට යනවා. අරගෙන මේකට පෙට්ටියකට දාගන්න එක තමයි අපි කරන්නේ මෙතනදී. මේක කරද්දී ගොඩක් හොඳයි 1 to 1 නියමයි. නියමයි. ලේසි වැඩේ. පොඩි වැඩිද කෑව? නෝ ඉහලින් සත්තු ටික අපි අල්ලලා හලලා දැම්මට පස්සේ අනිවාර්යෙන්ම අයියෝ අනේ හරි ගාඩ් පටිය තිබ්බ දාන තැන හොයාගන්න බැරුණා මට හදිස්සියට. රයිට්. පෙන්නන්න. ඕ ඩියර්. ගාඩ් පටිය දාලා තියෙන්නේ. දැන් රජිනට මේකෙන් යන්න බෑ. ගාඩ් පටිය වහනවා කියන්නේ කිසිම සතෙක්ට යන්න බැරි වෙන්න අනිත් පැත්තට දානවා. එතකොට මේක ක්ලෝස්ඩ්. දැන් මේක ඕපන් queenට විතරක් මේකෙන් යන්න බෑ. වර්කර් බීස්ලට මේකෙන් යන්න පුළුවන් වෙන්න තමයි දැන් මේ දාලා තියෙන්නේ. ගාඩ් පටිය දාලා තියෙන්නේ. මෙහෙන් තියාගන්නවා. රයිට්. නියමයි. වතුර ටිකක් 1 to 1 එහෙම නැත්නම් just පොඩ්ඩක් සීනි රස දිවට දැනෙන මට්ටමේ වගේ ස්ප්‍රේ එකක් හදාගෙන
පිරිසිදු ස්ප්‍රේ කෑන් එකකට දාලා මේකට ස්ප්‍රේ කරන්න පුළුවන් නම් මෙයාලා විදින්නෙත් නැහැ. මේකට දුම් ගහන්න බෑ. මෙහෙම එකක් ආවොත් දුම් ගහනවා කියන එක ටිකක් භයානකයි. මොකද රකින්න දෙයක් නැති හින්දා ටක් ගාලා ඉගිල්ල යන්න හදනවා. ඒකේ හින්දා දුම් ගහන්නේ නැහැ අපි. සේෆ්ටි ෆර්ස්ට්. පුළුවන් නම් ඉනිමගත් තියාගන්න, යාළුවෙක්ට අල්ලගන්න එන්න කියන්නේ එන කට්ටියටත් ඔය මේ කිට් එක දාලා නියමයට හදාගන්න. නැත්තම් දැන් මම කරන දේවල් කරන්න යන්න එපා. ඒක හරියන වැඩක් නෙමෙයි. එතකොට හිමීට හරි මං කියවනේ මෙයාලා හැම වෙලාවම කළුවර තියෙන තැනකට තමයි යන්න බලන්නේ. දෙන්නම් එක එක හලන්න පුළුවන්ද? තේරෙයිද දන්නේ නැනේ. මෙහෙම අරගෙන මම දෙනවා. මෙහෙම මේ විදිහටම අරගෙන පහලටම කරලා අතෙන්ටම ගිහිල්ලා මේක ඇල කරලා මෙහෙම හලලා අරගෙන වහන්න තියෙන්නේ. පුළුවන් වේද? මෙහෙම කරමු. වෙලා මේක ඉක්මන් වැඩි. කම්මැලි කෙනෙක් නම් කරන්න තියෙන්නේ මේ පැත්තේ ඉඳලා හූරගෙන ගියා අරගෙන දැම්මා. හැබැයි විදිනවා ටික. ඒකයි වැඩි. ටිකක් කමන්නේ විදින එක මට ප්‍රශ්නයක්. මම ඉන්නම් මෙහෙම තියාගෙන සෑහෙන වෙලාවක් නම් ඒකේ විදින්න බලන්නේ සත්තු ටික හිමීට ට්‍රැප් වෙනවා. ඕක තමයි කතාව. මෙහෙම කරමු එහෙනම්. අපි මේක උස්සන්නද? ඒත් විදිනවනේ ඔයාලගේ ඔළුවේ ඉඳන්ම. ඒකනේ වැඩි. එමීට ගන්න තමයි තියෙන්නේ. හූරලා ගන්නවා. හරි. හරි. තාරි. වහන්. චුට්ටක් වහන්න හරියටම තක්කු මුක්කු වෙන්න. අය ටිකක් කූරලා දාමු නේද? විද්දද? නැද්ද? අයියෝ. itu saain විදිහ කියලා. මීට හරි. අරින් තව හරි. වහන්න. තල්ලු කරන්න. right. good. සතියකට දෙපාරක් තුන් පාරක් වගේ සීනි මිලිලීටර් දෙකට එක ද්‍රාවණය ඇයි ඒ ද්‍රාවණය වෙනස් වෙන්නේ ඒවට විවිධ තියරි පාඩ් තියෙනවා ඒ ටික බලන්න මේ වගේ අවස්ථාවක මම නිර්දේශ කරන්නේ මේ තියෙන කාලගුණික දේශගුණික තත්ත්ව අනුව එකට එක වගේ ද්‍රාවණයක් ඇති ලොකු අහේනි කාලයක් නෙමෙයි යන්නේ නමුත් වෙහි කාලයක වගේ නම් මම කියනවා දෙකට එක ද්‍රාවණයක් දෙන්න කියලා හරි නේද සත්තු ටික දැන් පොර කාගෙන යනවා නේද ඇතුළට පේනවා ඇති හැමෝටම එඩලුවක් නැහනේ සත්තු ටික ඇතුළට යනවා. කියන්නේ ක්වීන් අනිවාර්යයෙන්ම ඇතුළේ ඉන්න නිසා තමයි මෙයාලා ඇතුළට යන්නේ නැත්තම් රීසන් එකක් නැහැ. රයිට්. දැන් කොහොමද පෙට්ටියක් ගැට ගහගන්නේ අපි? ඊළඟ කතාව. තනියෙන් දැන් අපි කමර්ෂල් කරන්න යද්දි පෙට්ටියක් ගැට ගහගන්න විදිහක් දැනගන්න ඕනනේ.
මේ වගේ ඇදෙන මේ ලංකාවේ ක්‍රමය හොඳේ පිටරට ක්‍රමේ නෙමෙයි ඒක කියලා දෙන්න තේරුමක් නැහැ. ඒක හරිය ලේසි රැචෙට් එකක් අරගෙන රැචෙට් එක දාලා ඒක ටයි කරන්න විතරයි තියෙන්නේ. ලංකාවේ ක්‍රමයට බීමසි පෙට්ටියක් ගැට ගැසීම. මේ වගේ පටි කෑල්ලක් අරගෙන මේම තියලා ඇද ගන්න. මේක හොඳට ඇදලා මෙහෙම තියලා ගන්න මේ පැත්තෙන්. තනියෙන් කරගන්න ඕනේ හැමදේම. ලංකාවේ ක්‍රමේ එහෙමනේ. කවුරුත් නැහැ. දැන් මේක ඇදලා මේ ලණුව තියෙනවානේ මොකක් කරේ වාට අහුවෙන ලණුව එකක් ගන්න මේ පැත්තේ සයිඩ් එකේ යටින් ගන්න. ඒකට ගැට ගහ ගන්න ලේසි. මෙහෙමයි මීමැසි පෙට්ටි නෙමෙයි ඕනම එකක් ටිකක් ගැලවෙන්නේ නැති වෙන්න ගැට ගහනවා නම් මේක තමයි ටිකක් හරියන ගැටේ. ගලව ගන්නත් ලේසි වෙන්න ගැට ගහ ගන්නත් ලේසි වෙන්න. දැන් අවුලක් නැහැ. මේක අපිට ගෙනියන්න පහසුයි. දැන් මෙතන ඉන්නේ අපි කට්ටිය ටික අල්ලගත්තේ. මෙතන හෙවණත් හොඳයිනේ. ඒ හින්දා අපි මොකද කරන්නේ මෙතන ස්ටෑන්ඩ් එකක් ගහලා මෙතනම මීමැසි පෙට්ටිය තියෙනවා. සතියක් දෙකක් ඕනනම් මෙහෙම තියන්න පුළුවන්. නැත්නම් අද හවසටම කිලෝමීටරයක් ඈතට ගෙනහිලා තමන්ගේ නිවසේ හරි තියන්න පුළුවන්. කිලෝමීටරයකට වඩා අඩු දුරක් නම් ගෙනියන්නේ. ඒක ටිකක් අසාර්ථකයි. ඒ හින්දා පුළුවන් තරමක් උත්සාහ කරන්න ඕන කිලෝමීටරයකට වඩා වැඩි දුරක් අරන් ගිහිල්ලා. දැන් හිතන්නකෝ ඔයාලට ඕන ලෙක්චර් හෝල් එක ළඟ මේ මීයේ තියන්න. ඒක කරන්න බෑ. එක පාටම ගිහිල්ලා එතනින් තියන්න බෑ. ඒතර ඔයාලට සිද්ධ වෙනවා කිලෝමීටරයක් ඈතට ගෙනහිලා කොහේ හරි තැනක තියලා මාසෙකට පස්සේ ලෙක්චර් හෝල් එක ළඟට අරගෙන ඉන්න. අඩුම කිලෝමීටරයක් ඈතකට මූව් කරනවා නම් මූව් කරන්න. මොකද එයාලට මතකයි මේ වටපිටාවේ සලකුණු කියන ඒවා. රයිට්. වැඩේ ඉවරයි මෙතන. එහෙම උස්සනවා නම් මේ යටින්ම ගන්න අල්ලලා. මෙහෙම උස්සලා ගන්න එතකොට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. එක්කෙනෙක්ට පුටුව තියන්න කියන්න. වහලෙත් අරගෙන වහගන්න පාඩුවේ තියන්න. එච්චරයි. පුටු උඩින් මේක තියන්න තියෙන්නේ. හරිනේ? රයිට්. ස්වෝම් එකක් වුණත් ක්ලේ පොට් එකක හරි මොකක් හරි ට්‍රැප් එකක ඉන්න සත්තු උනත් මේක තමයි ෆයිනල් ඉමේජ් එක බී කීපර් කෙනෙක් විදියට අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන් ඉමේජ් එක මේක තමයි. හරි නේද?